ගොඩක් ස්තුතියි සුචිරාට අපිත් එක්ක ආයෙ එකතු වුණාට හෝම් කෙයා වර්කර් ඉමිග්‍රේෂන් පයිලට් ප්‍රෝග්‍රෑම් එක ගැන අපිව බලන් ඉන්න හමින කට්ටියව දැනුවත් කරන්න අපි චුට්ටක් මේ ගැන කතා කරමු දැන්. ඇතරම දැන් මේ ප්‍රෝග්‍රම් එක ගත්තාම මේ ප්‍රෝග්‍රම් එක අවුරුදු 5කට තියෙන පයිලට් ප්‍රෝග්‍රම් එකක්. 2024-2023 කියන years වලත් මේ ප්‍රෝග්‍රම් එක ආවා. එතකොට එකම වෙනසකට වුණේ සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම ජනවාරි 1 වෙනිදා තමයි මේ ප්‍රෝග්‍රම් එක පටන් ගත්තේ last years වල. එතකොට ඒගොල්ලන් කිව්වා ඒගොල්ලන්ගේ තිබුණ කැප් එකක්. ඒ කියන්නේ 2500 applications එහෙම නැත්නම් 2750 applications තමයි ඒගොල්ලන් basically ගත්තේ. එතකොට ඒ amount එක fill වෙච්ච ගමන් ඒගොල්ලන් ඒ program එක close කරා. ඉතින් මේ අවුරුද්දේ ඒගොල්ලන් ජනවාරි 1 වෙනිදා ඒ program එක ගත්තේ නෑ. ඒ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා කියලා ඒගොල්ලන් අනවුන්ස් කියන්නේ පටන් ගන්න ටෙක්නිකලි මාර්තු 31. ඉතින් අපිට ඒකෙන් තේරෙන දේ තමයි කොච්චර මොන විදිය රූල්ස් ඒගොල්ලන් ස්ට්‍රික් කරත් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ඒගොල්ලන් තාම දිගටම කරගෙන යන්න හේතුව සාමාන්‍යයෙන් කැනඩාවල caregivers-ට home support workers-ට ඒ වගේම home child support workers-ට තියෙන demand එක නිසා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ගැන අපි මේන්ලි කතා කරොත් මේ ප්‍රෝග්‍රෑම් එකේදී ඔයගලන්ට ඒ නමින්ම තේරෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් ගෙදරක පොඩි ළමයෙක් බලා ගන්න එහෙම නැත්නම් ගෙදරක වයසක කෙනෙක් බලා ගන්න තමයි මේ ප්‍රෝග්‍රෑම් එක අරගෙන එන්නේ. ඒතර හෝම් සපෝට් වර්කර් ප්‍රෝග්‍රෑම් එක කියලා ගත්තොත් දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු මම ඉන්නවා මගේ පේරන්ට්ස්ත් එක්ක. මම බිසි නිසා මම මගේ පේරන්ට්ස්ව බලා ගන්න විදියක් නැහැ. අන්න එහෙනම් ඒ වගේ කෙනෙක්ව බලා ගන්න කියන්නේ රට ඇතුලෙන් හරි රටින් එළියෙන් හරි කෙනෙක්ව මේ ප්‍රෝග්‍රෑම් එක through ගන්න පුළුවන්. අපි දෙමු උදාහරණයක් විදිහට මමයි මගේ වයිෆුයි අපි දෙන්නම වැට් යනවා. අපි පොඩි එක්කෙනාව බලා ගන්න විදියක් නැහැ. අන්න ඒ වගේ වෙලාවලදී මට පුළුවන් රට ඇතුලෙන් එහෙම නැත්නම් රටින් එළියෙන් කෙනෙක්ව ඒ වර්කින් එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඒ වගේ කෙනෙක්ව හයර් කරන්න. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි අපි හිතමු සාමාන්‍යයෙන් කෙයා හෝම් එකකට වැඩ කරන්න එනවනම් මේ ප්‍රෝග්‍රෑම් එක හරියන්නේ නැහැ. අපි තුමු ඩේ කෙයා එකක වැඩ කරන්න එනවනම් මේ ප්‍රෝග්‍රෑම් එක හරියන්නේ නැහැ. ඒතර මේන්ම දේ තමයි සාමාන්‍යයෙන් ගෙදරක වැඩ කරන්න තමයි කෙනෙක්ව ගන්නවා නම් අන්න ඒ වගේ කෙනෙක් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක හරියන්නේ. ඒක නිසා තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ඔය නම් දෙකින්මට වඩා ගොඩක් නැනි ප්‍රෝග්‍රෑම් එක කියලා ගොඩක් රට මේ ප්‍රෝග්‍රෑම් එකට කියන්නේ ඒකයි. අර නැනි ප්‍රෝග්‍රෑම් කියලා කිව්වන් පස්සේ ගොඩක් අයට අයිඩියා එකක් එනවා මොකද්ද මේ ප්‍රෝග්‍රෑම් එකකින් වෙන්නේ කියලා. ඉතින් මේකෙදි තියෙන විශේෂත්වය තමයි ඔයගලන්ට working experience ඇතිවත් working experience නැතිවත් මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. රටේ ඇතුළේ ඉඳගෙන රටේ එළියේ ඉඳගෙනත් ඔයගලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඒතර මෙයින්ලිම ගත්තන් පස්සේ මේ ප්‍රෝග්‍රෑම් එකේදී ජොබ් ඔෆර් එකක් ඕන වෙනවා. ඒ ජොබ් ඔෆර් එක දෙන්නේ දැන් අපි ගොඩක් රට කතා කරනකොට අපි එම්ප්ලොයර් කෙනෙක් තමයි ඒ ජොබ් ඔෆර් එක දෙන්නේ. එතකොට ගෙදරකින් ඒ වගේ දෙයක් ගන්නවා නම් ඒ ගෙදර ඒ අයිතිකාර කෙනා තමයි එතෙන්දී එම්ප්ලොයර් වෙන්නේ සහ ජොබ් ඔෆර් එක දෙන්නේ. දැන් අපි අපේ ගෙදර වැඩ කරන කරනවා මම තමයි ඒකේ ජොබ් ඔෆර් එක දෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ජොබ් ඔෆර්ස් ගත්තාන් පස්සේ ගොඩක් වෙලාවට නෝමල් ડોකියුමන්ට් එක ලෙටර් හෙඩ් එක ඒක තමයි ජොබ් ඔෆර්ස් ඉන්නේ. මේ වගේ ඇප්ලිකේෂන් එකේදී වෙනමම තියෙනවා ගවර්න්මන්ට් ෆෝම් එකක්. ඒ ගවර්න්මන්ට් ෆෝම් එක ඒ කියන්නේ ඒ ගවර්න්මන්ට් ෆෝම් එක ෆිල් කරන්න ඕන එම්ප්ලොයර්. ඒතකොට ඒ එම්ප්ලොයර්ගේ CRA නම්බර් එක ඒ ඩීටේල්ස් අපි ඉන්ක්ලූඩ් කරන්න ඕන. ඒතර එතනදී තමයි බලන්නේ ඒ කියන්නේ ඒ ජොබ් ඔෆර් එකත් ඇප්ලිකේෂන් එකත් එක්ක සබ්මිට් කරනවා. එතකොට එතනදී ඉමිග්‍රේෂන් එකෙන් බලනවා හිතන මම නම් ජොබ් ඔෆර් එක දෙන්නේ මගේ තියෙන ඉන්කම් එක ඇතිද සෆිෂන් වෙනවද මට රට ඇතුලෙන් කෙනෙක් හරි රටින් එළියෙන් කෙනෙක් අරගෙන හරි එයාට පඩියක් ගෙවන්න. සාමාන්‍යයෙන් over 100,000 150,000 වගේ annual income එකක් වගේ තියෙනවා නම් employer ට එහෙනම් ඒ ඇප්ලිකේෂන් එක ගොඩක් ස්ට්‍රොං. ඒ වගේම තව විදියක් තමයි අපි හිතමු වයසක අම්මා කෙනෙක් හිතනක වයසක එක්කෙනෙක් ඉන්න. එයාව බලා ගන්නත් මේ වගේ කෙනෙක්ව හය කරන්න පුළුවන්. හැබැයි එතකොට එයා පෙන්වන්න ඕනේ එයාට හොඳ ඉන්කම් එකක් තියෙනවා. එයාට මේ වගේ කෙනෙක්ට සැලරි එක පේ කරනවා. ඒ වගේ දේවල් මේ ප්‍රෝග්‍රෑම් එකේදී තියෙන්න ඕනේ. ඊළඟට අපි ගත්තන් පස්සේ මේ ප්‍රෝග්‍රෑම් එකේදී IELTS සාමාන්‍යයෙන් CLB5 තමයි ඒගොල්ලන් මේලිම ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක ඒගොල්ලන් ඉල්ලන්නේ.
ඊළඟට අපි education ගත්තන් පස්සේ basically education ඒගොල්ලන්ට තියෙන්න ඕනේ ඒ කියන්නේ post secondary education එකක් තියෙන්න ඕන 1 year රට ඇතුලේ. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම රටෙන් එළිය තියෙනවා නම් ඔයගොල්ලන් WES evaluation එකක් කරගන්න ඕනේ. එතකොට මේ විදිහට තමයි තියෙන්නේ. ඊළඟට අපි ගත්තන් පස්සේ සමහර වෙලාවලදී ඔයගොල්ලන්ට පුළුවන් ඒ employer එකේ ගෙදරම නවතින්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට වෙනමම නවතින්න පුළුවන්. ඒතර ඒ වගේ කියන්නේ living arrangements ඔයගොල්ලන්ගේ employer එක්ක කතා කරගන්න ඕනේ. ඉතින් මේව තමයි main දේවල් ඕන වෙන්නේ. ඔයගොල්ලන්ගේ job offer එක full time job offer එකක් වෙන්න ඕන 30 hours per week. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ language requirement එක තියෙන්න ඕන CLB5. ඔයගොල්ලන්ගේ education තියෙන්න ඕන post secondary education එක at least 1 year. එතකොට රටින් එළිය education ඔයගොල්ලන් claim කරනවා නම් WES evaluation එකක් තියෙන්න ඕන. ඒත් එක්කම ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන ඔයාට හරි එහෙම නැත්නම් ඔයාගේ family එකවත් එක්ක එනවා නම් ඒ family එකට ඔයාට financially support කරන්න පුළුවන් කියලා ඔයාට පෙන්වන්න ඕන. ඔයාගේ family එක ඔයත් එක්ක company කරත් නැතත් ඔයාට පුළුවන් පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. ඔයාට ඔයාගේ settlement funds ඔයාට තියෙනවා ඒගොල්ලන්ව basically maintain කරන්න කියලා. ඒකයි දැන් පොඩි දරුවෙක් නම් මොකක් හරි ඒජ් ලිමිට් එකක් තියනවද ඇප්ලයි කරන්න? දැන් සාමාන්‍යයෙන් මම දැන් අපි කැන්ඩල් ගත්තාම පස්සේ කැන්ඩල් තියෙන රූල් එකක් මම හිතන්නේ ඒජ් ලිමිට් එකක් තියෙනවා ඒගොල්ලන් ගෙදර තනියෙන් තියන්න බෑ. අන්න ඒ වගේ ඒජ් එකක ළමයෙක් නම් ඒගොල්ලන්ට බලා ගන්න. ඒතර එහෙම ඒජ් එක ළමයෙක් සාමාන්‍යයෙන් අවුරුදු 8 10 ඒ වගේ ළමයෙක් වුණොත් බලා ගන්න ඒගොල්ලන්ට පුළුවන් මේ වගේ කෙනෙක්ව ගන්න. අනිත් මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන විශේෂම දේ තමයි අපට ඕන මට ඕන මගේ ඕන් බ්‍රදර් මගේ ඕන් සිස්ටර් එහෙම කෙනෙක් වුණත් මේ ප්‍රෝග්‍රෑම් එකකින් අපට ගන්න පුළුවන්. ඒක තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන විශේෂත්වය. බට් මේන් දේ තමයි අපි මේ වගේ ජොබ් ඔෆර් එකක් දෙනවා නම් අපේ ඉන්කම් එක තරමක් හයි වෙන්න ඕන. මොකද අපි තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේදී ඒ කියන්නේ මේ ජොබ් ඔෆර් එක දෙන කෙනා තමයි එම්ප්ලොයර් විදියට වැඩ කරන්නේ. ඒකමයි දැන් එහෙම නැනි කෙනෙක් විදිහට අපි හිතමු කවුරු එනවා කියලා. එයාට මේ වෙලාවේ හැටියට එයාගේ ෆැමිලි එක එයා මැරිඩ් කෙනෙක් නම් බබා දෙන්න කෙනෙක් නම් ෆැමිලි එක ගෙන ගන්න විදිහක් තියෙනවා. ඔව් මේ ප්‍රෝග්‍රෑම් එක ගත්තන් පස්සේ මේ ප්‍රෝග්‍රෑම් එකේදී එයාගේ ෆැමිලි එක පිටින්ම ඒගොල්ලන්ට මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයා විතරක් ඇවිල්ලා ඊට පස්සේ ෆැමිලි එක ගන්න විදිහට ඒගොල්ලන්ට මේ ප්‍රෝග්‍රෑම් එකකින් ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ ගොඩක් දෙනෙක් ඇත්තටම කැනඩාවට එන්නේ PR එක ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට PR එකටත් මොකක් හරි වාසියක් තියනවාද මේ ප්‍රෝග්‍රෑම් එකේ? අනිවාර්යෙන්. මේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම නැගි මේක ඩිරෙක්ට් PR ප්‍රෝග්‍රෑම්. මේ ප්‍රෝග්‍රෑම් එක ගත්තාන් පස්සේ විදි දෙකකට වෙනවා. ඩිරෙක්ට් PR පාත් එකක් තියෙනවා. එහෙම නැත්නම් gaining experience කියලා පාත් එකක් තියෙනවා. අපි හිතමු කාට හරි working experience ඇත්තෙම නැහැ. හැබැයි එහෙම වුණොත් එයාට පුළුවන් working experience නැති වුණත් හැබැයි education qualifications එක තියෙන්න ඕන. working experience නැති වුණත් ඒගොල්ලන්ට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට join වෙන්න. ඒතකොට ඒ වගේ වෙලාවලදී ඒගොල්ලන් apply කරන්නේ මුලින්ම work permit එක. ඊට පස්සේ අපි හිතමු work permit එක process වෙන අතරතුර එයා දැන් අනිත් මට කියන්න ඕනද මේකට ඕන වෙන්න minimum working experience 6 months විතරයි. අපි හිතමු දැන් මම එනවා කාගේ හරි ගෙදරක එහෙම වැඩ කරා. මට working experience නෑ. මට job offer එකක් හම්බ වෙනවා. ඒ employer හොඳ income එකක් තියෙනවා. ඉතින් මම මේ program එකට apply කරනකොට මට 6 months complete නෑ. මගේ 6 months working experience නෑ. still මට මේ program එකට apply කරන්න පුළුවන්. එතකොට මේ program එකට apply කරාට පස්සේ ඒගොල්ලන් මගේ permanent residency application එක process කරන්නේ නෑ. මගේ work permit application එක විතරයි process කරන්නේ. අපි හිතමු මම දැන් මගේ work permit එක expire වෙන්න කෙනෙක් කියලා. මම මෙහෙ student කෙනෙක් විදිහට ඇවිල්ලා මගේ PGWP expire වෙනවා. එහෙම නැත්නම් මම හිතන්නකෝ මොන හරි caregiver කෙනෙක් විදිහට ඇවිල්ලා මගේ තියෙන close work permit එක පවා expire වෙනවා. අන්න ඒ වගේ කෙනෙක්ට මේ stream එක හරිම හොඳයි. එතකොට මම හිතන්න මගේ 6 months working experience මට නැහැ. හැබැයි මගේ work permit එක process වෙන අතරතුර මගේ 6 months working experience complete වෙනවා. අන්න එතකොට මට පුළුවන් proof දෙන්න web form එකකින් immigration එක මට immigration එකට ඔන්න මට 6 months working experience කියනවා කියලා. එතකොට ඒගොල්ලන් අපිට කියනවා එහෙනම් ඔයාගේ 6 months working experience නිසා ඔයා PR application එකක් එහෙනම් කරන්න කියලා. අපි හිතමු මම direct PR එකට apply කරලා තියෙනවා. නම් එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඒක PR application එකක් විදිහටම යනවා. එතකොට ඊළඟට මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන විශේෂ අනිත් දේ තමයි අපේ 6 months working experience අපිට තියෙන්න ඕනේ අපේ last 3 months ඇතුළත.
අන්තිම අවුරුදු 3 ඇතුළත තමයි මේ 6 months working experience අපි අරගෙන තියෙනවා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ඒක නිසාම තමයි දැන් සාමාන්‍යයෙන් කෙනෙක් හිතනවාදී මාරා ඉන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක මාරා ලේසියිනේ කියලා. ඒක නිසා තමයි මේ ස්ට්‍රීම් එකට කැප් එකක් ඒගොල්ලන් කියන්නේ. ඒ කැප් එක හරිම ලිමිටඩ් 2500 එහෙම නැත්නම් 2750 වගේ කැප් එකක් තමයි තියෙන්නේ. ඒ ලිමිට් එක පිරිච්ච ගමන් ඒගොල්ලන් මේ ප්‍රෝග්‍රෑම් එක නතර කරනවා. අපි උදාහරණයක් ගත්තම මට මතක විදිහට 2023 හරි 2024 වල ජනවාරි 1 වෙනිදා පටන් ගත්ත ඒ ප්‍රෝග්‍රෑම් එක මට මතක විදිහට ජනවාරි 10 වෙනකොට ඒ ප්‍රෝග්‍රෑම් එක ඒගොල්ලන් නතර කරා. ඒ කියන්නේ අර කැප් එක ඒගොල්ලන් ෆිල් වෙච්ච නිසා. ඉතින් අන්න ඒක නිසා තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ එහෙම කැප් එකක් තියෙන්නේ. කවදද අයියේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. දැන් එහෙම බොහොම අඩු කාල සීමාවක් නම් තියෙන්නේ. අපි දවස් කිව්වොත් අපේ කට්ටියට ඇප්ලයි කරන්න රෙඩි වෙලා ඉන්න පුළුවන් නේ. මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නේ මේ අවුරුද්දේ මාර්තු 31. ඇප්ලිකේෂන් එක දානකොට ඒගොල්ලන්ට වෙනම ඒ කියන්නේ PR පෝර්ටල් එකක් තියෙනවා. කොමන් PR පෝර්ටල් එකක්. ඒ PR පෝර්ටල් එකෙන් තමයි ඒ PR එක අපි මේන්ලිම ඇප්ලිකේෂන් එක දාන්නේ. ඒත් එක්කම හොඳම දේ තමයි ඒ වෙනකොට ඒ ඔක්කොම දේවල් රෙඩි කරගෙන ඉන්න එක. නැත්තම් මාර්තු 31 ඔය ડોකියුමන්ට්ස් හදාගන්න ගියොත් කවදාවත් ඒගොල්ලන්ට මේ අවුරුද්දේ ඇප්ලයි කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි හැමෝම කතා වුණා. ඒ කියන්නේ ඩිසෙම්බර් වෙ ඉඳගෙනම අපි බලාගෙන හිටියා මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න. බට් ඒක පටන් ගත්තේ නැහැ ජනවාරි 1 වෙනිදා. ඉතින් මොකද උනේ දැන් මේක පෙබ්‍රුවරි මේ ළඟදී ඒගොල්ලන් අනවුන්ස් කරා මේක මාර්තු 31 පටන් ගන්නවා කියලා. ඉතින් ඒ අතින් ඉමිග්‍රේෂන් එක හොඳයි. මොකද හේතුව අපට කාලයක් දීලා තියෙනවා. ඇප්ලිකන්ස්ට කාලයක් දීලා තියෙනවා ඒගොල්ලන්ගේ ડોකියුමන්ට්ස් හදාගන්න, ඒගොල්ලන්ගේ ගවර්න්මන්ට් ෆෝම්ස් කම්පීට් කරගන්න, ජොබ් ඔෆර්ස් කම්පීට් කරගන්න, ඒ හැමදේම කරගන්න ඒගොල්ලන්ට කාලයක් දීලා තියෙනවා. ප්ලස් අනිත් එක තමයි ඒකෙන් තියෙන ඇඩ්වාන්ටේජ් එක. අපි හැමෝම දන්නවා කැනඩා වල ටැක්ස් සීසන් එක මේක. එතකොට එම්ප්ලොයර් කෙනෙකුට උනත් එයාගේ ටැක්සස් ෆයිල් කරලා දැන් හිතන්න මට එහෙම කෙනෙක්ව හයර් කරන්න ඕන මගේ ඉක්මනට මගේ පර්සනල් ටැක්සස් ෆයිල් කරලා මගේ නොටිස් ඔෆ් ඇසෙස්මන්ට්ස් වලින් බලන්න පුළුවන් මට කෙනෙක්ව හයර් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක නිසා වෙන්න ඕන මම හිතන්නේ මාර්තු 31 වගේ කාලයක් ඒගොල්ලන් දීලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ජනවාරි 1 වෙනිදා තමයි මේ ස්ට්‍රීම් එක පටන් ගන්න. ඉතින් කවුරු හරි කෙනෙක් මේ ස්ට්‍රීම් එකේ යටතේ ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපි ආයෙමත් මතක් කරනවා අපි රෙකමන්ඩ් කරන හොඳම තැන එකම තැන තමයි ආඩෙන්ට් ඉමිග්‍රේෂන් කියලා කියන්නේ. අපි ආයෙමත් ආයේ contact details ටිකක් මතක් කරමුද? මොකද අපේ දැන් අපි කොච්චර contact information දුන්නා හැම වීඩියෝ එකකම වගේ අපෙන් ආයෙමත් අහනවා contact details දෙන්න කියලා. එහෙනම් අපි ආයෙ පාරක් මතක් කරමු. ඔගලන්ට පුළුවන් අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔක්කොම contact details එක ගන්න. ඒතර ඒක තමයි www.ardencanadavisa.com. ඔගලන්ට අපට email කරන්න පුළුවන් contact@ardencanadavisa.com. එතකම ඔගලන්ට අපේ WhatsApp මාර්ගයෙන් අපිව connect වෙන්න පුළුවන්. අපේ Canadian number එක තමයි +1 තමයි country code එක 587 717 1991. ඉතින් අයරත් ගොඩක් ස්තුතියි අද මේ වගේ දැන් ගොඩක් ප්‍රශ්න එක්ක මිනිස්සු ඉන්න වෙලාවක කැනඩාවට එන්න ආසාවෙන් ඉන්න අයට ඔන්න තව chance එකක් ගැන කියලා දුන්නට ඉතින් අපි ආයෙම දවසක හම්බ වෙමු.